මේ වෙලාවේදී මේ රට ගැන අපි බැලුවොත් අපිට පැහැදිලිව පේනවා විශාල ප්‍රශ්න රැසකට අපි මුහුණ දීලා ඉන්න අවස්ථාවක්. එක පැත්තකින් ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා, අනිත් පැත්තෙන් සමාජීය ප්‍රශ්න තියෙනවා. අනිත් පැත්තෙන් අපේ බුදුදහම සම්බන්ධව, බුද්ධ ආගම සම්බන්ධව විවිධ ජාතිවාදී අදහස් එනවා, විවිධ දේශපාලනික අදහස් එනවා, අරගල තියෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. මේ වගේ විශාල ප්‍රශ්න රැසකට අපි දැන් මේ මුහුණ දීලා තමයි තියෙන්නේ. මේ සෑම ප්‍රශ්නයකටම හේතුවක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ හේතුව මොකක්ද කියලා අද මේ රටේ බෞද්ධයාට හොයාගන්න බැරුව අතරමං වෙලා ඉන්නේ, නැත්නම් අතරමං කළා දාලා තියෙන්නේ. නිසා අපි නිවැරදිව මේ తත්වය ග්‍රහණය කරගෙන හේතුව හඹා ගියේ නැත්නම් හේතුව සොයාගෙන ගියේ නැත්නම් අපිට කවමදාකවත් මේ ප්‍රශ්නයට පිළිතුර හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ප්‍රශාන්ත මහත්මයාගේ කතාවේදී එතුමා යන්තාක් දුරට මේ ප්‍රශ්නේ ගෙන ආවා අපි හේතුව නිවැරදිව දකින්න ඕනේ කියන කතන්දරයට. හේතුව නිවැරදිව දැක්කේ නැත්නම් ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න බෑ. හැබැයි මේ රටේ මේ මිනිස්සුන්ට හේතුව හොයාගන්න බැරි වෙන විදියට මේ රටේ මිනිස්සුන්ට හේතුව හොයාගන්න බැරි වෙන විදියට අපේ මොළය විකෘති කළා මේ තැන තියන්න විශාල කුමන්ත්‍රණයක් මේ රටේ දියත් වුණා, දියත් වෙමින් පවතිනවා, හෙටත් ඒක ඒ ආකාරයෙන්ම දියත් වෙනවා. ඒ කුමන්ත්‍රණේ වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ රට එක එක්කෙනාගේ ආධිපත්‍යයට යටත් කරගන්න ඒගොල්ලන්ට තිබිච්ච අවශ්‍යතාවය තමයි ඒ කුමන්ත්‍රණය දියත් කිරීමේ හේතුව. දැන් අපි මේ හිතනවා මේ පුංචි රටේ ඉඳගෙන මේ අපිට එන ගොඩක් සල්ලි තියෙනවා, මේක ඇතුලේ ධනය තියෙනවා, මැණික් තියෙනවා, ඒවා හොරා කන්න තමයි. නෑ, එහෙම එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ ඇත්තටම මේ මහ භූමිය එක පැත්තකට මේ භූමියේ ස්වභාවය අරගත්තොත් දැන් අද මේ ලෝක ගෝලයේ පිහිටලා තියෙන විදියට ගත්තොත් අපිට ඒක මෙහෙම විග්‍රහ කරන්න පුළුවන්. සමස්ත විශාල භූමියක් තියෙනවා. ඒ භූමියේ මිනිස්සු පැවැත්ම ගෙනියනවා, ජීවත් වෙනවා. ඒ ඔක්කොම මිනිස්සු අර කිරිගොට්ට වගේ තියෙන ඉන්දියාවට එනවා. එතනින් ඒ කිරිගොට්ටෙන් පෙරිලා වැටෙන පිරිසිදු වතුර බිඳුව තමයි මේ ලංකාව කියලා අපිට හිතන්න පුළුවන්. ඒක ඒක ධර්මය ගැන කතා කරනකොට අපේ හිතේ මැවෙන චිත්‍රයක්. ඒ අනුව පිරිසිදු මිනිස්සයා, ඒ කියන්නේ නිවන් මඟ පසක් කරගන්නා පුද්ගලයා තමයි මේ ලංකාව තුල ඉන්නේ. ඒ නිසා මේක ප්‍රතිරූප දේශයක් කියන අදහස අපිට භෞතිකව ගන්න පුළුවන්. මේකම මේ මැප් එක, මේ චිත්‍රය අනිත් පැත්ත ගැහුවොත් මොකද්ද ඇති වෙන තත්ත්වය? ලෝක ගෝලයේ උඩු යටි කිරු කළොත්. අන්න එතකොට අපිට පේන්න පටන් ගන්න වෙනින් දෙයක්. මොකද්ද? මේ කියන භූමිය තුල යම්කිසි කෙනෙක් ස්ථානගත වුණොත් එයාට පුළුවන් සමස්ත ලෝකයේ වැඩි හරියක් ප්‍රමාණයකට අවියායුධ වලින් සටන් කළා අල්ලගන්න, මිසයිල් යවන්න පුළුවන්. කියන්නේ මේක හොඳ යුද භූමියක් කියලා පේන්න පටන් ගන්නවා. එතකොට මේ භෞතිකවාදී ලෝකයේ ඉන්න ඒ අනුව හිතන පතන ආක්‍රමණශීලී ඒ ධනවත් රටවල් කල්පනා කරන්නේ ඒ ආකාරයෙන්. ඒගොල්ලෝ දන්නවා මේ භූමිය අත්පත් කරගත්තොත් එතන ඉඳලා පුළුවන් සමස්ත ලෝකයේ විශාල ප්‍රමාණයක් තමන් යටතට ගන්න බල පරාක්‍රමයක් විහිදුවන්න පුළුවන් හොඳම භූමියක් හැටියට තමයි ඒගොල්ලෝ මේක දකින්නේ. අනේ නිසා මේ වෙනකොටත් මේ ලෝකේ බලවත් ජාතීන් අපේ රට ආක්‍රමණය කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒක එදා ඉඳන් තිබිච්ච දෙයක්. හැබැයි මේකට තියෙන එක බාධාවක්. මේක හොඳින් අපි අවබෝධ කරගත යුතුයි. මට විනාඩි 15ක් 20ක් වගේ කාලයක් තියෙන නිසා මම ඉතා ඉක්මනින් ඒක අවබෝධ කරගන්න උත්සාහ ගන්නම්. මම දන්නේ නැහැ කොතෙක් දුරට වැටහෙයිද කියලා. අපිට විශාල බාධාවක් තියෙනවා මේ රට කෙලින්ම ඇවිල්ලා
gediya pitin අරගන්න විශාල බාධාවක් තියෙනවා. ඒ බාධාව තමයි මේ රටේ මිනිස්සු මේ රටට මුල්ැද්ද මුල් ගිය જાතියක්. අපිට දීර්ඝ සංස්කෘතියක් තිබ්බා. අපිට දීර්ඝ සભ્યත්වයක් තිබ්බා. අපිට දීර්ඝ ඉතිහාසයක් තිබ්බා. ඒ සේරටම වඩා අපිට තිබුණා බුදු දහම. මේ රටේ පහළ වෙච්ච මේ බුදු දහම කියන ඒ න්‍යාය තුල අපේ මිනිස්සු මේ රටට මුල් ඇදගෙන තිබුණා. මේක මේ නිකන් විසිකල්ලා දාන්න ඕනේ කතාවක් නෙමෙයි. කවදා හරි දවසක කාට හරි පුළුවන් නම් මිනිසා මේ මහ පොළොවට ඇදලා තියෙන මුල් ටික ගලවලා දාන්න. එතකොට පුළුවන් මේ රට ඕනම කෙනෙකුට ඕනෑම අවස්ථාවකදී අත්පත් කරගන්න. එනිසා මොකද්ද කළේ මේ අය? මේ අය සිද්ධ කළේ අපේ රටේ තිබුණු ඒ බුදුදහම කියන ඒ මාහැඟි මඟ පෙන්වන දහම විකෘති කළා මේ රටෙන් අරගෙන විසි කරලා දාපු එක. එනිසා මොකද්ද සිද්ධ වුණ දේ? මේ හෙළයේ ජීවත් වූ මිනිසාගේ මුල් ටික ගැලෙව්වා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ පැත්තට කිව්වොත් ඒ පැත්තටයි මේ පැත්තට කිව්වොත් මේ පැත්තටයි රට ඇතුලේ හැසිරෙන විදියයි අපේ මිනිස්සු රටින් පිට හැසිරෙන විදියයි ගත්තොත් ඕනෑම හුළඟට ගසාගෙන යන જાතියක් මේ රට ඇතුලේ නිර්මාණය වුණා. ඒක තමයි අර පිට රටයන්ට තිබුණු අවශ්‍යතාවය. මුල අල්ලලා තිබිච්ච මිනිහෙක්ගේ මුල හොලෝලා ගැලෙව්වට පස්සේ ඒ මුල කප්පාදු කළාට පස්සේ එයා නිකන් පාවෙන චරිතයක්. ඒක නේන්නම් අද වෙනකොට අපිට වෙලා තියෙන මහා විනාශය. කොළ පාට අය ඇවිල්ලා කියනකොට අපි සමෘද්ධිමත් රටක් ඇති කරනවා කියලා අපි ඒකට රැවටෙනවා. නිල් පාට අය ඇවිල්ලා කියනකොට අපි තවත් ලෝකයක් මේ රට තුල ඉදි කරනවායි කියලා අපි ඒකට රැවටෙනවා. රතු පාට අය කියනකොට අපි ඒකට රැවටෙනවා. ඇමරිකාව එකක් කියනකොට අපි ඒකට රැවටෙනවා. ජපානයේ තව එකක්, චීනේ තව එකක්, ඉන්දියාව තව එකක් කියනකොට අපි එක එක ඒවාට රැවටෙනවා. අපිට මුලක් නැහැ. අපිට අපේ මනස හදාගන්න පුළුවන් ඒ මුල ඇදලා තිබිච්ච චින්තනය නැහැ. මොනතරම් රැවටීමට ලක් වෙන පිරිසක්ද අපි අතර අද ඉන්නේ. චිත්‍රපටියක් බැලුවත් රූපවාහිනිය ඇතුලේ ඒකටත් රැවටෙන මිනිස්සු ගන්නට අපි වැල්ලා ඉවරයි. මේක හොඳින් අවබෝධ කරගන්න. මම දන්නවා එක දැන්වීමක් දැම්මොත් රූපවාහිනියේ මොකක් හරි නිෂ්පාදනයක් ගැන එදාට වෙළඳාම වැඩි මේ රටේ. ඒක ඇත්ත කතාවක්. අහලා බලන්න පුළුවන් ඒ ව්‍යාපාරිකයන්ගෙන්. ටිකක් කල් දැන්වීම නොදා හිටියොත් ඔන්න ආයි අඩු වෙනවා. මොකද්ද මේ තියෙන්නේ? අපි තරම් ඉක්මනින් රැවටෙන මිනිස්සු කොටසක් නැහැ. හැබැයි ලෝකෙම්ම රැවටෙන්නේ නැතිව ඉන්න જાතිය වෙන්න ඕනේ අපි. ඇයි ඒ? යථාවාදී තථාකාරී දැක්ම ලබා දුන් බුදු දහම තියෙන්නේ අපේ රටේ. නමුත් ඒක අනිත් පැත්ත ක්‍රියාත්මක වෙන්නේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ බුදු දහම අපේ රටින් අයින් කළා මිනිහාගේ මනස අන්තිම පල්ලෙහා අඩියට දැම්මා. ඒ දැම්මේ ඕනකමට මොකද මේ වගේ පාවෙන මිනිහෙක් නිර්මාණය කළ යුතු නිසා. එහෙම නොවුනා නම් මේ රට කවදාකවත් යටත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා මුලින්ම කළේ දහම ගලවා දාලා අපේ මුල අයින් කරපු එක. ඒ මුල අයින් කළේ දහමෙන් විතරකුත් නෙමෙයි. මේ රටේ තිබිච්ච සත්‍ය ඉතිහාසය වසන් කළා, අයින් කළා, දැම්මා. මේ රටේ තිබිච්ච බුදු දහමත් මේ රටේ තිබුණු සත්‍ය ඉතිහාසයත් අයින් කළා. මිනිසා මේ මහ පොළොවට මුල් ඇද්ද ඒ හෙළ භාෂාවත් අයින් කළා දැම්මා. මොකද්ද දැන් එතකොට අපේ ඉතුරු වෙච්ච දේ?
නිකම්ම නිකං රොඩ්ඩක් වගේ මිනිස්සෙක් මේ මහ පොළවේ ඉතිරු වුණා. දැන් පුළුවන් ඕන විදිහට මෙයාව නවා ගන්න. ඕන ආක ගෙනියන්න පුළුවන්. අන්න එහෙම කලේ හිතාමතා බව ඊටමත් පැහැදිලිව සාක්ෂි සහිතව අපට සාධනය කරන්න පුළුවන්. වැඩිදුර යන්න ඕනේ නැහැ. සමාවෙන්න. බුදුදහම නිසා මුල් ඇදලා තිබිච්ච જાතියක් අපි මහා වංශය කියන පොතෙන් නිරූපණය කරනවා. අර මහා වංශය මයි ළඟ තියෙනවා ගෙනල්ලා. ඒකේ මහා වංශය කියන එකට දෙනවා අර්ථකථනයක් ඒ පොතේම ලෝකේ ඉන්න උත්කෘෂ්ඨම ජාතිය කියලා. මහා වංශය කියන්නේ අර්ථකථනයක් දෙනවා. පරිවර්තනේ තියෙනවා ඒක. එතකොට මේ ලෝකේ ඉන්න උත්කෘෂ්ඨම ජාතිය මුල් ඇදගත්ත මහා දැවැන්ත ඉතිහාසයක් තියෙන ලෝකෙන් හොඳම දහම පවතින ඒ වගේම දැවැන්ත භාෂාවක් තියෙන මිනිස්සු කොට්ටාසයක් තමයි මේ. ඔන්න ඒ තමයි මහා වංශය. දැන් 37 වෙනි පරිච්ඡේදය ගත්තොත් ඔය මහා වංශේ ඒ 37 වෙනි පරිච්ඡේදයේ විග්‍රහ වෙනවා මේ රටේ බුදුදහම විනාශ වෙච්ච හැටි. මහා විහාරය පොළොවට සමතලා කළා ගෝඨාභය රජුරුවන්ගේ පුතා ජෙට්ටතිස්සගේ මල්ලි මහසෙන් රජුරුවෝ අර සමස්ත තේරවාදී බුදුදහමේ මුදුන් මල් කඩ වෙච්ච ඒ මහා විහාරයේ පොළොවට සමතලා කළා තවත් 364ක් ආරාම මේ රටින් තුරන් කළා දානවා. ඒක 37 වෙනි පරිච්ඡේදයේ කියවෙනවා. විල්හෙම් ගයිගර් කියන සුදු මහත්තයා 37 වෙනි පරිච්ඡේදයට එනකන් ඒ ටික මහා වංශය හැටියට නම් කරලා තිබ්බේක එහෙමම තියෙන්න ඇරියා. හැබැයි 37 වෙනි පරිච්ඡේදයෙන් ඔබට ලියවිච්ච ටික නම් කළා චූල වංශය කියලා. කෝ එතකොට ඒ උත්කෘෂ්ඨවත් විශිෂ්ට ජාතිය කියන අර්ථය. ඒ අර්ථය තිබුණේ 37 වෙනි පරිච්ඡේදයට එනකන් විතරයි කියලා ගයිගර් කිව්වා. ගයිගර් දැනගෙන හිටියා බුදුදහම පොළොවට සමතලා කළා උදු වපුරපු දවස හෙළයාගේ මහාකම ඉවර වෙච්ච බව. අන්න මුල් ගැලෙව්වා. මම ඒකයි කිව්වේ දහම තුලින් තමයි මේ හෙළයාගේ මුල මහ පොළොවට අල්ලලා තිබුණේ. සුද්ධ පැහැදිලිව කුමන්ත්‍රණය කළා කලේ ඒ මුල කඩලා දාපු එක. ඒ නිසා තමයි ඒගොල්ලෝ නම් කළේ මේ අපේ සිංහල මිනිස්සුන් නෙමෙයි ඒක නම් කළේ. විල්හෙම් ගයිගර් උන්නේ නම් කළේ. එයා නම් කරනවා තේරවාදී බුදුදහම මේ රටින් තුරන් වෙච්ච දවස ලිය වූ ඉතිහාසය චූල වංශය කියලා. මහා එක පාරටම චූල වෙන්නේ කොතනදීද? මුල් කපලා දාපුවාට පස්සේ. මේක හොඳින් අවබෝධ කරගන්න. ඊට පස්සේ මේගොල්ලෝ මොකද්ද කළේ? පැහැදිලිව මුල ගලවලා අර මල් වාස් එකක් තත්ත්වෙට අපිවපත් කළා. නිකම් මේසයක් උඩ තියෙන. මේ පැත්තෙන් කුණාටුවක් ආවත් මේ පැත්තට යනවා අර පැත්තෙන් ආවත් අර පැත්තට යනවා නන්නත්තරෙච්ච කට්ටියක්. බලන්න අද රූපවාහිනී දිහා බලන්න, YouTube දිහා බලන්න, කතා කරනව දිහා බලන්න. අපි අපිට හොඳට පේන්න තියෙනවා. මේ වැඩෙන බව අපිට පේන්න තියෙනවා. කට්ටියක් මොනවා හරි ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම් එතෙන්ට නතාෂා එනවා. ඊට පස්සේ නතාෂා කිව්ව දේ දන්නෙත් නෑ, නතාෂා දන්නෙත් නෑ මොනවද කියන්නේ කියලා. මේ රටේ මේ ලොකුම ප්‍රශ්නේ දැන් මේ කාලේ යන. හැබැයි මීට ඉස්සෙල්ලා ගත්තොත් එහෙම හාමුදුරුවෝ පවා ඊටත් වඩා බුදුහාමුදුරුවන්ගේ චරිතයට බුදුහාමුදුරුවන්ට කිව්ව හින්දු කාර්යයක් කියලා තියෙනවා. හින්දු කාර්යයක් බුදුහාමුදුරුවෝ පිරිනොම් පෑවේ හින්දු කාර්යයක් හැටියට. මේ කාර්යයක් කුඩු කාර්යයක් එහෙම ඉන්නේ. මාළු කාර්යයක් කුඩු කාර්යයක් කියලා අපි වචනයක් පාවිච්චි කරන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ රටේ ඉන්න උත්කෘෂ්ඨවත් කියලා අපි සලකන අපි නම් සලකන්නේ නැහැ. මේ රටේ අනිත් අය සලකන උගත්යයි සම්මත භික්ෂුන් වහන්සේ නමක් විසින් කියන්නේ. හරිද? ඒවට
නඩුත් නැහැ මුකුත් නැහැ. හැබැයි අපි මම මේ කතා කරන්නේ මේ රටේ තියෙන මිනිස්සුන්ගේ ස්වභාවය මේ ආකාරයේ වෙන්නේ ඇයි? ඇයි මෙහෙම චලනය වෙන්නේ? ඇයි ස්ථාවර දෙයක් ගොඩනගා ගන්න නැත්තේ? ඒ තමයි අපිට අපිව මුල් වලින් ගලවපුවාම වෙන දේ. එනිසා පැහැදිලිවම ඒ මුල් ටික ගලවලා තියලා ඊළඟට මේ රටට ගේනවා ඒ සුදු ජාතිකයෝ තමන්ගේ සැලැස්ම. එක එක මේ ව්‍යවස්ථා හරහා ගේනවා. කෝල්බ්‍රූක් කොමිසම කියලා ගේනවා 1833 මට මතක හැටියට. ඊළඟට 1910 තවත් ගිවිසුමක් ගේනවා. මැනින් ගිවිසුම එනවා 1920 24 ඩෙවොන්ෂියර් මැනින් ගිවිසුම එනවා. ඔය විදිහට ඇවිල්ලා අන්තිමට 1947 සෝල්බරි ගිවිසුම එනවා. ඊට ඉස්සෙල්ලා 833 විතර 831 මට මතක හැටියට ඩොනමෝර් කොමිසම එනවා. මේ හැම කොමිසමක් කරාම අපිට මේවා වෙන වෙනම කතා කරලා විග්‍රහ කරගත යුතු දේවල්. මේ හැම එකක් හරහාම උනේ මොකද? අර අක්මුල් ගලෝපු මිනිහව පුහුණු කරනවා දැන් ඒගොල්ලන්ගේ ක්‍රමයට. අර මුල් ගලෝපු මිනිහා දැන් දහම අයින් කළා දාලා ඉතිහාසය විකෘති කළා බුද්ධ ඉතිහාසය වෙනින් රටකට ගෙනහිල්ලා අපිට විවිධ ආකාරයෙන් අපේ ඉතිහාසයයි අපේ දහමයි නැති කළා ඉංග්‍රීසි භාෂාව ගෙනල්ලා ඒ භාෂාව අපේ ඔළුව මත පටෝලා ඒක නිකන් තැල්ලක් වගේ පළඳ ගන්න පළඳනාවක් බවට පත් කළා හෙළබස පල්ලෙහාටම දාලා සහ මුලින්ම මුල් ගැලවිච්ච අර වැනෙන මිනිහට වැනෙන මිනිහව පාලනය කරන්න එක ක්‍රම ගේනවා. මේ හැම එකකින්ම මම ඔය කියවපු ලිස්ට් එකෙන් මේ ව්‍යවස්ථා සංශෝධන වලින් ගේන්නේ ඒ ටික තමයි. ගෙනෙල්ල අවසානයේදී මේක හොඳින්ම තේරුම් ගන්න ඕනේ. එක්තරා ක්‍රමවේදයක් මේ රට තුරට හඳුන්වා දෙනවා. මොකක්ද ඒ ක්‍රමවේදය? ඒ ක්‍රමවේදය තමයි මේ රටේ සම්පත් ටික කොල්ලකා ගන්න හදපු ක්‍රමවේදය. මේ රට ඒගොල්ලන්ගේ ග්‍රහණයට නතු කරගන්න හදපු ක්‍රමවේදය. මේක හොඳින්ම අවබෝධ කරගත යුතුයි. පැහැදිලිද? සුද්දන් විසින් මේ රටට ගේන්නේ යටත් විජිත න්‍යාය. ඒ න්‍යාය පත්‍රයේ තියෙන්නේ මේ රට දියුණු කළා ආශෝක් ශාස්ත්‍රීය රටක් බවට පත් කළා අපි යන්නම් කියලා යන ක්‍රමේ නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙන ටික ඔක්කොම අරගන්න ඕනේ ඒගොල්ලන්ගේ රටට. නිදහස දීලා යනකොටත් ඒගොල්ලෝ සදාකාලිකව ඉන්න ආවේ නෑ. නිදහස දීලා යනකොටත් අපිව වෙනස් කරලා යන්න ඕනේ. කොහොමද මේකේ තියෙන සාරය දිගින් දිගටම ඒගොල්ලන්ට උරා ගන්න පුළුවන් විදියට. ඒ නිසා ඒගොල්ලෝ ඒකට අදාළ වෙන විදිහේ අනපනත් තමයි අර එක කොමිෂන් හරහා ගේන්නේ ඒ වකවාණු වල. මේවා වෙනම සාකච්ඡා කළ යුතුයි. ඒ අනුව ඒගොල්ලෝ කෘෂි කර්මාන්තයක් හදනවා. අපේ ගොවිතැන සහ මුලින්ම විනාශයටපත් කළා. ඊළඟට ඒගොල්ලෝ හදනවා සෞඛ්‍යයක්, ඒගොල්ලෝ නීති පද්ධතියක්, අධ්‍යාපනයක්, ඒගොල්ලෝ විදේශීය ප්‍රතිපත්ති ටිකක්. ඒ වගේම ඒගොල්ලෝ නිර්මාණය කරනවා මේ රට තුල කර්මාන්ත නීතියක්, කර්මාන්ත අනපනත්. මේ ආකාරයෙන් ඒගොල්ලන්ට මේ රට පහසුවෙන් කොල්ලකා ගැනීමට සහ නිදහසෙන් පසුව මේ රටේ තියෙන ධනය ඒගොල්ලන්ගේ රටට ලබා ගැනීමට පහසු වෙන ක්‍රමයක් ඇති කරනවා. ඇති කළා ඒගොල්ලෝ මේ වැඩේ කරගෙන යනවා. දැන් මේක කවුද දැන් මේක මේ දෙහැ බලාගෙන මේකට හුරා කියන්න ඉන්න කට්ටිය කවුද? අර මුල් ගැලවිච්ච මිනිසා. මේක හොඳින් අවබෝධ කරගන්න. දැන් ඒක එහෙම කළා ඒගොල්ලෝ මේ රට තුල ඒගොල්ලන්ගේ ක්‍රමය නිර්මාණය කරනවා. 48 වෙනකොට අපේ රටින් තෝරාගත් ඉංග්‍රීසි උගත් පිරිසකට මේ බලයේ තියෙන රස, බලයේ තියෙන මහන් තත්ත්වය හොඳට පෙන්නනවා රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළට ඒගොල්ලන්ව අරගෙන. එදා ඉඳන්ම ඒ අපේ රටේ සිංහල කියයි කියාගත්තේ මේ මිනිස්සු ටික එහෙම නැත්නම් මේ රටේ හිටිය ඒ ඉංග්‍රීසි උගත්
එක්තරා පන්තියක එක්තරා කණ්ඩායමක කට්ටිය දැන් try කරනවා පුළුවන් තරම් මේ බලය අල්ලගන්න. බලය හරි ෂෝක්. සුද්ධ දන්නවා මුල් ගැලවිච්ච එවුන් දැන් මුල ඇදලා නැහැ. දැන් පිම්බ ගමන් ඕන පැත්තකට විසි වෙන මිනිස්සු. ටික කාලයක් ඒගොල්ලෝ පරිපාලනය කළා. ඒගොල්ලන්ගේ ක්‍රමයට එක්තරා ක්‍රමයක් ඇති කළා. ඊළඟට එක කණ්ඩායමක් අරගෙන පෙන්නවා බලන්න පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා කොහොමද මේකේ තියෙන රස කියලා. ඒ රසයත් පෙන්වුවට පස්සේ දැන් මේගොල්ලෝ අර කඩිය කාපියෝන් ඔය නටන්න පටන් ගත්තා. සුද්දව එළවල අපි කොහොමද රට අල්ල ගන්න ඕනේ කියලා. ඉතින් සුද්දා ගියා. සුද්දා මේකට දාලා ගියා. අපි කියමු එළෙව්වා කියලා. එළෙව්වා. හැබැයි පැහැදිලිව මතක තියාගන්න මේ වෙනකොට අපි ඒ කට්ටිය මේ රටින් එළෙව්වට මේ රට ඇතුලේ අපි ඉතිරි කරගත්තා අර ඒගොල්ලෝ මුල කැඩිච්ච මිනිහව පරිපාලනය කරපු ක්‍රමවේදය අපි ඉතුරු කරගත්තා. ඉතුරු කරගෙන අපි තවමත් උත්සාහ ගනිමින් සිටින්නේ මේ රට කොල්ල කන්න සුද්දා විසින් ඇති කරපු ඒ අර ක්‍රමවේදය තුලින්මයි අපි උත්සාහ ගන්න මේ රට දියුණු කරන්න. ජීවිතයට වෙන දෙයක්ද? ජීවිතයට වෙනවද? අවුරුදු 200 ගානක් තිස්සේ මේ රට කොල්ල කන්න හදපු ඒ නීති පද්ධතිය, ඒ අධ්‍යාපනය, ඒ සෞඛ්‍ය, ඒ කෘෂිකර්මාන්තය කියන මේ ක්‍රියාවලියම මේ සම්පූර්ණ ක්‍රියාවලියම අරගෙන දැන් අපේ කට්ටිය try කරනවා ඒකෙන් මේ රට දියුණු කරන්න. කවදාක්වත් වෙන වැඩක්ද? කවදාක්වත් වෙන්නේත් නැහැ, කරන්නත් බෑ, කරලත් නැහැ. හැබැයි එක දෙයක් වෙනවා. මොකක්ද ඒ දේ? අර සුදු ජාතිකයෝ බලාපොරොත්තු වෙච්ච ඒ පරිපාලනයේ ව්‍යුහයේ ඉන්න දේශපාලනික අයට හොඳට මුදල් හම්බ කරගන්න පුළුවන්. සුද්දා ඉතින් ඇතිකල ඒකටනේ. ඒක තාමත් වෙනවා. හරිනේ, ඒක වෙනවනේ. ඊළඟට යා මොකද කළේ? මේ රටෙන් මුදල් ටික ඒගොල්ලන්ගේ රටට යන්න ක්‍රමෙත් ඒක ඇතුලේ තියෙනවා. ඒකනේ යටත් විචිතවාදී ක්‍රමය. ඒ අදත් ඒක නෙවෙන්නේ. මේ රටේ සියලුම ධනය එළියට යනවා. මම මේක කතා කරන්නේ එක හේතුවක් ඇතුව. මොකක්ද ඒ හේතුව? අපි පැහැදිලිව දැනගන්න ඕනේ අකමැති වුණත් කැමති වුණත් මෙන්න මේ දේ අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ දැන් උත්සාහ ගන්නේ අපිට හොඳ රටක් නිර්මාණය කරගන්න නම්, යහපත් රටක් නිර්මාණය කරගන්න නම්, මිනිස්සු සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා නම්, ඒක කරන්න නම් මම අර මුලින්ම කිව්ව සුද්දා විසින් කපා දාන ලද මුල නැවත වරක් අපේ මිනිස්සුන්ට දිය යුතුයි. ඒ අනුව මේ මිනිස්සු මේ මහ පොළොවේ මුල් ඇදගත්තොත් විතරයි අපට පුළුවන් වෙන්නේ අපේ රට නැවතත් අර යහපත් දියුණු රටක් බවට පත් කරගන්න. ඒ මුල් අදිනවා කියලා කියන්නේ මොකද්ද? අර චූල වංශයෙන් මිදිලා අපි මහා වංශය කරා යා යුතු වෙනවා. එහෙනම් ඒ සඳහා කළ යුතු එකම එක දේ මොකද්ද? නැවත බුදුදහමත් සත්‍ය ඉතිහාසයත් අපේ හෙළබසත් කියන මේ ත්‍රිත්වය සුද්දන් විසින් කාලයකදී කපා දමන ලද ඒ මූල පද්ධතිය නැවත වරක් අපේ මිනිස්සුන්ට දිය යුතු වෙනවා. මේක දෙන තාක්කල් කවුරු කොහොම පිලුම් ගැහුවත්, කවුරු මොන කතා කළා, මොන සංශෝධන ගෙනාවත් රට මෙතනම බව පැහැදිලිව අපි මතක තියාගත යුතුයි. කාටවත් මේ පැත්ත පේන්නේ නැහැ. කාටවත් මේ පැත්ත පේන්නේ නැහැ. හැමෝම කතා කරන්නේ එක දෙයක් ගැන. මොකද්ද? මේ කට්ට කෛරාටික කමමයි හැමදාම කරන්නේ. මොකද්ද මේ කට්ට කෛරාටික කම? අර බූතෙල් ගහපු ගැරන්ඩි වගේ අර රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගිහිල්ලා අපේ මිනිස්සු දැඟලුවානේ දේශපාලන බලය ලබා ගන්න. මොකද්ද කළේ එතකොට? අපේ සමස්ත රටටම කිව්වා අපි සුද්ධ වෙලෝමු. සුද්ධ තමයි මේ රට කන්නේ. අනේ අපේ හාමුදුරුවෝ ගිහිල්ලා කොඩි බිම දාලා කොඩි උස්සලා ලොකු පෙරලියක් කළා. අපිව ફોකස් කළා මේ රටේ මිනිස්සුන්ගේ මනෝභාවය හැරෙව්ව කොහාටද? සුද්ධ දිහාවට. ඔන්න ඕක එළවල දැම්මොත් හරි. මොකටද මේ එළවල දාන්නේ? ඒක
අර කතා කරන අර කට්ටියට බලය ගන්න. වෙන මොකටවත් නෙවෙයි එලවන්න දාන්න කිව්වේ. ඒ වෙලාවේ කට්ටිය එක්ක වුණා මොකද්ද කළේ? අර සුද්ධ වෙලවල ෂෝක් එකේ රටේ පාලන බලය බාර දුන්නා අපේ මිනිස්සුන්ට. හරි ගියාද? නෑ. වරින් වර මිනිස්සු කෑ ගැහුවා. කෑ ගහන එකට බේත හැටියට සුද්ධම හඳුන්වා දුන්න වෙනත් පක්ෂයක් ඉදිරිපත් කළා. අපි හිතුවා ඒක කරයි කියලා. ඒක කරන්නේත් නෑ. ආයි පාරක් මේකට දුන්නා. මේක කරන්නේත් නෑ. ඒකටයි මේකටයි දිදී අපි සර්ප්‍රයිස් වෙවි හිටියා. පැහැදිලිද මම මේ කියන කතාව? මෙන්න මේ නිසා තමයි මම කියන්නේ නැවත වරක් අපි අපේ මිනිස්සුන්ගේ මුල් ටික හදන්න ඕනේ. ඒ නිසා දහම කියන එක ස්ථාපනය කළ යුතු වෙනවා. ඒක මේ අස්සක් මුල්ලක් නෑර මේ රටේ ප්‍රචාරය කළ යුතු වෙනවා. ඒකෙන් මිනිහාව සන්නද්ධ කළ යුතු වෙනවා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා නැවත වරක් මේ මහ පොළොවට ඇදපු මුල් ඇදපු මිනිහෙක් හදාගන්න. අන්න ඒ මිනිස්සයා යථාවාදී ලෙස මේක දකින්න පටන් ගන්නවා. අර මම කිව්වේ සුදු මහත්තුරුන්ට එරෙහිව සුද්දට ફોකස් කළා ඒගොල්ලන් එළවල දාන්න කටයුතු කළ දේම තමයි අද කරන්නේ. අද මොකද්ද කරන්නේ? අද කරන්නේ දේශපාලනය තුල කොළ තියෙනවා නම් දේශපාලනයේ පාලන බලයේ අනික් කට්ටිය මොකද්ද කියන්නේ? අන්න අරුම් හොරා කනවා. අපි ફોකස් කරන්නේ ඒ පක්ෂයටම කට්ටියට. අපිට දෙන්න අපි හොරා කන්නේ. අරයව එළවනවා අපි යනවා. ආයිත් අය කෙනෙක් මොකද්ද කරන්නේ? ටිකක් කල් ගියාම අන්න අර හොරා කනවා. අපිට දෙන්න අපි කන්නේ. අපි එනවා. හැබැයි මේ රටේ කවුරුත් තේරුම් ගත්තේ නෑ. මේ එකම සිස්ටම් එක ඇතුලේ සුද්ධ හදලා දුන්න ක්‍රමේ තමයි අපි මේ තව පනපවන්නේ කියලා. හරිද? එක්කෙනෙක්වත් තේරුම් ගන්නෑ මේ ක්‍රමේ සහ මුලින්ම වෙනස් නොකළොත් අපිට කවදාකවත් අර කියන යහපත් සමාජය ඉදි කරගන්න හම්බ වෙන්නේ නැති බව කවුරුත් තේරුම් ගන්න නැහැ. ඒක ලොකු අභාග්‍යයක් මේ රටේ තියෙන. පැහැදිලිව අපි මේක තේරුම් ගන්න ඕනේ. ફોકસ කරන්නේ අර මිනිස්සු මනස යොමු කරන්නේ දෙන්න. හැබැයි මේ පැත්තේ සමස්ත රටම නාය ගිහිල්ලා. හාමුදුරු ගොල්ලෝ දුවනවා සිවුරු එල්ලගෙන මේ ගෝල් ෆේස් එකේ අරගල කරනවා. උසාවිය අපි දැක්කා සිවුරු පැටලෙනවා උඩ පැල්ල වැටෙනවා. නතාෂලා මෙහෙන් කෑ ගහනවා. ජෙරම්ලා මෙහෙන් කෑ ගහනවා. කට්ටියක් හිරේට ගන්නවා. කට්ටියක් හිරේට නොගෙන ඉන්නවා. මේ වගේ එක මනස්ගාත. එක එක්කෙනාට හිතෙන දේවල් කරනවා. තම තමන්ගේ බල පරාක්‍රමය හා මුදල් ටික ආරක්ෂා කර ගැනීමට. එච්චරයි මේක ඇතුළේ වෙන ව්‍යාපෘති නෙමෙයි තියෙන්නේ. ඔච්චරයි තියෙන්නේ. තමන්ගේ බලය රඳව ගන්න. අපේ මිනිස්සු එහාටත් නැවෙනවා මෙහාටත් නැවෙනවා. මක් නිසාද ඒ උන්ට මුල් නැහැ. හිටගෙන ඉන්න ශක්තිමත් බවක් නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒගොල්ලෝ ගිහිල්ලා මේකටම අහු වෙලා තමන්ගේ දරුවන් පවා මේක ඇතුලේ ඒගොල්ලොම අලවි කරනවා. බලන්න ඒක හොඳ නැද්ද කියලා. ඔය පහේ පන්ති ශිෂ්‍යත්වයට දරුවෝ නෙමෙයිනේ ශිෂ්‍යත්වයට ලියන්නේ අම්මලානේ. ශිෂ්‍යත්වයට ඉගෙන ගන්නේ අම්මලා. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න රෑ 12යි 10යි ශිෂ්‍යත්ව පන්ති ඔන්ලයින් ඉවර කරනකොට උන්ගේ අනාගතේ එහෙම් පිටින් කාලා දාලා අර මනෝවෛද්‍යවරයෙක් මේ ළඟදී කතා කළා මම කතාව ඇහුවා. එයා කියන්නේ ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච එකෙක් ඉන්නවා නම් A level පාස් වෙලා නැහැ කියලා. අපි ඔය ප්‍රවාහයට අල්ලගත්තා. දැන් අපි ප්‍රවාහයේ හැල්මේ දුවනවා. දෙමෝපියන්ට කතා කරන්න බෑ. කතා කළොත් ඒගොල්ලෝ කියන්නේ කොල්ලට පිස්සු ඇදුනත් කමක් නැහැ හොඳ ඉස්කෝලයක් හම්බ වෙනවා නම් කියලා. කොහොමද අපි ඒකට විරුද්ධ වෙන්නේ? අපි කොහොමද කියන්නේ නෑ ළමයාට පිස්සු ඇදී ගෙදර තියාගන්න ළමයා උගන්වන්න එපා කියලා කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මේකේ ඉන්න සමස්ත ප්‍රජාවම මොකද්ද මහා දැලකින් වෙලලා කට්ටියක් එක පැත්තකින් කරකවනවා. මේක අවබෝධ කරගන්නම ඕනේ. මෙතෙන්දී අපි කෙලින් හිටගත්තේ නැත්නම් එක එක ප්‍රවාහයන් වලට ගහගෙන ගියොත් සමස්ත රටම විනාශ වෙනවා. ඒක අපි පැහැදිලිව තේරුම් ගමු. මේ ක්‍රමවේදයේ තියෙන්නේ බුදුදහම තුල පමණයි. එතන විතරයි මේ පැහැදිලි සිස්ටම් චේන්ජ් එක තියෙන්නේ. මේක අවබෝධ කරගත යුතුයි. මම පැහැදිලි කරලා දෙන්නම් ඒ බුදුහාමුදුරුවෝ කියපු සිස්ටම් චේන්ජ් එක මොකක්ද කියලා. එයයි මේ ප්‍රතිරූප දේශයට අවශ්‍ය කරන්නේ. එක එක රටවල් වලින් මේ රට ඇතුළට ගෙනල්ලා අතෑරපු එහෙම නැත්නම්
ඉම්පෝට් කරපු ඒවායින් නෙමෙයි මේ රට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. මේ රටේ මිනිහාගේ හදගැස්ම මේ රටට ආවේනිකයි. මේ රටේ මිනිහාගේ මහ පොළොවට මුල් ඇද්දේ බුදුදහම සත්‍ය ඉතිහාසය සහ හෙළ බස හරහා මිසක වෙන කිසි දෙයක් කරහා නොවේ. බුදුදහම මේ රටින් අයින් වෙන්නේ කවදාද? එදා අපේ විනාශය ලං වෙනවා. ඒක ලං වුණා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ වලගම්බා යුගයෙන් පස්සේ මේ රට තුල 364ක් අපේ තේරවාදී ආරාම පන්සල් ගිනිබත් කළලා මහා විහාරයේ උඳු වැපුරුවට පස්සේ එහෙම වුණා මේ රටට. ඒකයි එදෑන් පස්සේ ඉතිහාසයේ චූල වංශයේ ලෙස විල්හෙම් ගයිගර් නම් කරන්නේ. නිදහස දෙනකොට මෙහි හිටිය සුදු මහත්තයා ලියනවා එංගලන්තේ ඉන්න යටත් විජිත ලේකම්තුමාට ලිපියක්. මොකක්ද ඒක ලියන්නේ? ප්‍රශ්නයක් නැහැ ලංකාව අන්ඩර් කන්ට්‍රෝල්. බැදලා හිටිය බල්ලෝ ටික ඔක්කොම ලෙහෙලා දැම්මයි කියලා. එයා දැක්කා දැන් ඉතින් මුන් එකාට එකා පොරකා ගන්නවා මිසක් ආයිත් මේ රට ගොඩ එන්නේ නැති බව. ඒ කතා එදා අපිට විහිළුවක් වුණාට අපේ හිත තුල එදා වෛරය අවස්සන කතාවක් වුණාට අද බැලුවාම මේවා සත්‍යද අසත්‍යද? සත්‍යයි. මේක තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ අපි හිතන අපිට පේන තැන නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සමස්ත රටම එකට වෙලාගත් මහා මායාවක් තුල අපි හැල්මේ දුවනවා. අම්මලා යනවා රටේ ශ්‍රමිකයන් ටික. අපි අසමත් වුණා ඒ අයට මේ රට තුල ශ්‍රමයට හොඳ වැටුපක් ගෙවන්න. ඒගොල්ලෝ යන්නේ මේක ඇතුලේ තමන්ගේ දරුවෝ ටික දාලා. අපිට කියන්න පුළුවන් ද යන්න එපා කියලා? කියන්න බෑ. ඇයි? මේ රටේ හිටියොත් ඒ මිනිස්සුන්ට කන්න නැතුව මේ ඇදෙනවා. ඒ දරුවෝ ටික ආරක්ෂා කරන්න ඉන්නේ සීයයි ආච්චි. ඒගොල්ලන්ගේ ශරීරයේ තියෙන ශක්තියත් එක්ක ඒක කරන්න බෑ. දරුවෝ ටික අයාලේ යනවා. මේ රටෙන් අද 70%ක් විතර අයිස් ගහන දරුවෝ. අයිස් ගහනවා කියන්නේ ආණ්ඩුව සේවකයෝ ගහන අයිස් එක නෙමෙයි අයිස් මත්ද්‍රව්‍ය. අද ඒ අය මත්ද්‍රව්‍ය පාන එක. බලන්න මේකේ தත්ත්වය. මේ ගැන අපි හිතන්න ඕනේ නැද්ද? මේක අපේ පපු කැවුතු වලට තේරෙන්නේ නැද්ද? අපි මොනවද මේ කතා කර ඉන්නේ? ඊළඟට ඕගොල්ලන්ගෙන් පස්සේ මේ රට බාර ගන්න ඉන්න පරම්පරාව අද වෙනකොට අකර්මණ්‍ය මිනිස්සු නම් හෙට දවසේ මේක අර ඇෆ්ගනිස්තානයේ වගේ රටක් ඇවිල්ලා අර ගන්න පුළුවන්. මුල් කපලා ගලවලා දාපු මිනිස්සු ටිකක් මල් වාසියක් වගේ මේසයක් උඩින් තියලා උඹලා තමයි ලෝකෙන් උතුම් රටේ මිනිස්සු කියා අන්දගත්තට ඇඳුවට වැඩක් නැහැ. අපි හරියට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තේ නැත්නම් නිවැරදිව අපිට කවදාකවත් මේකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් මනසක් ඇති වෙන්නේ නම් ඒ මිනිස්සයා අවංකවම මම මේ කියන්නේ බුදු දහම පිළිබඳව ඒ යථා අවබෝධය ලැබිය යුතුමයි. එසේ නොවි කවදාකවත් මේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගන්න බෑ. අපි හැමදාමත් අහු වෙනවා. අපි නොදැනුවත්වම මේ රට අපි කවදා හරි දවසක කාට හරි දෙනවා. අපේ හදවතට තට්ටු කරලා බලන්න. IMF එකේ නෙමෙයි ඉරෙන් හරි ඇවිල්ලා අපිට ණයට කීයක් හරි දෙනවා නම් අද දවස ගත කරගත්තොත් බඩකට පුරා හොඳට කෑවොත් ඒ මදිද කියලා නේද අපි හිතන්නේ. කවුද කතා කරන්නේ ඒක ගෙවන්නේ කොහොමද කියලා? කවුද කතා කරන්නේ මේ රටේ කෘෂිකර්මාන්තය නගා හිටවන්න ඕනේ කියලා? කවුද කතා කරන්නේ මේ රටින් දෙයක් අපි පිටරට විකුණමු එහෙම වුණාම අපිට විශාල ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා කවුද කතා කරන්නේ? කාටද උවමනාවක් තියෙන්නේ? අපි බලාගෙන ඉන්නේ ඉගෙනගෙන හෝ කීයක් හරි හොයාගෙන රට යන්නනේ. අද තරුණ දරුවෝ විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ රට අතහැරලා පිටරට රැකියාවක් හොයන්න. ඒකට වැරදිකාරයෝ අපි. අපි කිසි දෙයක් කල්පනා නොකරන જાතියක් බවට පත් වෙලා මුල ගැලවිලා විතරක් නෙමෙයි දැන් මේ වෙනකොට අපේ කඳක් දිරාගෙන ගිහිල්ලා කරුණාකරලා අපි එතනින් අයින් වෙන්න ඕනේ. අයින් වෙලා අපි නැවතත් මේ බුදුදහම කියන එක පැහැදිලිව අවබෝධ කරගන්න. එවිට ඔබට තේරෙවි අපට වී ඇති දේ මොකක්ද කියන එක. බුද්ධ ඉතිහාසය නිවැරදිව අවබෝධ කරගන්න. එතකොට ඔබට තේරෙවි අපිත් එක්තරා යුගයක ලෝකෙම් උතුම් රට බවට පත් වී සිටිය බව.
එසේ නොවුනොත් අපේ මුල් ගලවලා කඳ දිරලා අපි වියපත් වෙනකොට අපේ දරුවන්ට රටක් නැති වේවි. ඇත්තටම මේක ගැන හොඳින් හිතලා බලන්න. අද තාරුණ්‍ය කොතනද තියෙන්නේ? යන්තම් ඉගෙනගත් එකෙක් ඉන්නවා නම් ඒක මේ රට දාලා යනවා. ශ්‍රමය කැප කරන්න පුළුවන් මත් වෙන්නේ නැතුව ඉන්න මිනිහෙක් ඉන්නවා නම් ඒ මිනිහා ශ්‍රමය කැප කරන්න වෙනින් රටකට යනවා. අපිට ශ්‍රමිකයෝ ටිකක් නැහැ. අද හවස 4 වෙනකොට සේවකයෙක් රඳන්නේ නැහැ වැඩ පොලක. ඇයි හේතුව? එක්ක උන් කසිප්පු බොන්න යනවා, එක්ක ගංජා බොන්න යනවා, එක්ක අයිස් කුඩුවට මේ වෙලා. මත් වෙලා නැති මිනිහෙක් ශ්‍රමිකයෙක් හොයාගන්න බැහැ හවස 5න් පස්සේ. මේකයි මහ පොළොවේ යථාර්ථය. ඒකට හේතුව මොකද්ද? දහම විකෘති කළා දාලා බොරුවක් මේ රටේ ගෙනියන්නේ ආගම කියලා. හැම කෙනෙක් මේකට රැවටිලා ඉන්නවා. ඒ රැවටීම කොච්චරද කියලා කියනවා නම් අද වෙනකොට ගිහියන්ටත් වඩා අන්ත තත්වයක් භික්ෂු ජීවිතය තුළ තියෙනවා. ඒක නෙමෙයි යථාර්ථය. අපි මේවා කොච්චර දුරට හංගගෙන ඉන්නද? අපි මේවා කොච්චර දුරට ආරක්ෂා කරන් ඉන්නද? දැන් බෑ එහෙම කරන්න. සමස්ත රටම මේ විදියට සෝදාපාලුවට ලක් වෙනකොට මේ රටට යන්තම් හරි ආදරයක් කැක්කුමක් තියෙන මිනිහෙකුට සද්ද නැතුව ඉන්න පුළුවන්ද? අපි මේ කතා කරන්නේ මේ රට විතරයි මේ ලෝකෙන් තියෙන එකම බෞද්ධ රට. නම් කරන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන රටවල්. ඒවැ බුදුදහම තියනවාද කියලා මේ පිරිස දන්නවා. බුදුදහම පවතින හා තියෙන නිවැරදිව බුදුදහම අවබෝධ කරගත හැකි එකම එක රට මේ රට. ඒ රටේ ඉන්න මිනිස්සු ටික විනාශ වෙලා ගියොත්, ඒ රටේ ඉන්න දරුවෝ ටික විනාශ වෙලා ගියොත් හෙට දවසේ සමස්ත ලෝකයේම බුදුදහම තුරන් වී යාවි. එනිසා මං පැහැදිලිවම ආයාචනා කරලා කියන්නේ මේ කතා කරන්න හම්බෙච්ච කාරණා නැතිතරම් හරි අල්ප දෙයක් මං කතා කළේ වෙලාව මට හරස් වෙලා තියෙන නිසා. නමුත් අපි निराවුල්ව තේරුම් ගත යුතුයි. මේ රටේ තියෙන මේ බහුභූතයේ තේරුම් ගන්න. ළමයිට උදේට ගියාම උගන්වනවා සත්තු මරන්න එපයි කියලා. ඌ ඇවිල්ලා කෑම කාලා ටීවී එකේ ඉස්සරහින් වාඩි වුණාම ඒවැ තියෙන දැන්වීම් දිහා බැලුවාම පේන්නේ හැමතැනම කැරපොත්ත මරණේවයි, මදුරුව මරණේවයි, ගෑනු ජටා බැඳගෙන වෙඩි තියනවා වගේ මම දැක්ක සමහර ඒවා තියෙනවා මේ කැරපොත්ත මරන්න හිල් වලටත් තියලා ගහන්න පුළුවන් කියලා කියනවා. ඒවා. ඉතින් මේ මනස ඔද්දල් වෙන්නේ කාගේද? මේ දරුවන්ගේ. ඒ මදිවට බුදුදහම කියලා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියා හැම එකාටම පොඩි කාන්දන් සරණ යන්න උගන්වනවා. මේවද බුදුහාමුදුරුවෝ උගන්ලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වද උඹලා ඔක්කොම මගේ සරණ ඵලයල්ලා? එහෙමද කිව්වේ? නැත්තම් මා උගන්වලද දහමෙන් පෝෂණය වෙලා ඒ ධම්මානුධම්ම පටිපදාවේ යන්න කියලාද කිව්වේ? මේක හිතාමතා කරන පැහැදිලි මේ රටේ විරෝධතා මේ කුමන්ත්‍රණයක්. අද මේකට බොහෝ ස්වාමීන් වහන්සේලා දැන හෝ නොදැන මේකට උර දීලා තියෙනවා. මම අද දැක්කා ඊයේ එක හාමුදුරු කෙනෙක් කියනවා මේ නතාෂාගේ සිද්ධිය අරගෙන මම මේ සිද්ධිය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මේ කතාවේදී අපි ඒක වෙනම දීර්ඝ විස්තරයක් කරන්න ඕන දෙයක්. ඒ වක්කොම ඇයි පැන නගින්නේ කියලා. නමුත් එතෙන්දී හාමුදුරුවෝ කියනවා මේ නතාෂාව හිර කරනවට විරුද්ධ කණ්ඩායම තමයිලු මේ රටේ අර ත්‍රිපිටක සංරක්ෂණ පනතට විරුද්ධ වෙලා ඒක පරාජය කළේ. එතකොට මේ ත්‍රිපිටක සංරක්ෂණ පනතට විරුද්ධ වූ අය නතාෂාගේ හිතවතුන්. මේ බලන්න මේ ගේන එක. පේනවද එතකොට මේ කොහේ හරි යන මිනිස්සෙක් වගකීම් රහිත කතාවක් කළොත් මේ රටේ දේශපාලනය සහ මේ රටේ භික්ෂුන් වහන්සේලා ඒක අල්ල ගන්නවා තමන්ගේ වාසියට. අල්ලගෙන ඒගොල්ලන්ගේ ගේම් එක ප්ලේ කරනවා. දැන් කතන්දරේ ඒක. ඒ නිසා විරුද්ධ වෙන්න ඕනේ ඒකට. ඒ කරපු වැඩේ වැරදි. ඒකට යමෙක් හොඳයි කියනවා නම් සපෝට් කරනවා නම් ඒ කියන්නේ ඒක මේ නතාෂ කරපු වැඩේ හරි කියනවා නම් එයා හිරගත කරපු එක වැරදි කියනවා නම් උන් ඇවිල්ලා ගිය සැරේ
ත්‍රිපිටක සංරක්ෂණ පනතට විරුද්ධ වෙච්ච උන් ටික. ඒ කියන්නේ අර ප්‍රශාන්ත මහත්තයා කියනවා වගේ හෙට දවසේ ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ගෙන ආවොත් දැන් අයිඩෙන්ටිෆයි කරන් ඉවරයි කවුද ඒකට විරුද්ධ වෙන්නේ කවුද ඒකට විරුද්ධ නැත්තේ. නතාෂාව හිරේට ගත්ත කට්ටිය ඇරස් කරපු කට්ටිය හොඳයි කියන කට්ටිය ඒ පැත්තේ නරකයි කියන කට්ටිය මේ පැත්තේ. ඉතින් ওই විදිහට බෙදාගෙන ඉන්නේ. තම තමන්ගේ අවස්ථාවල් තමයි මේ ඉෂ්ට කරගන්නේ. එක එක ඒවා හරහා. දේශපාලකයොත් එහෙමයි, භික්ෂුන් වහන්සේලාත් එහෙමයි. තමන්ගේ බඩවැඩියාව හදාගන්න, තමන්ගේ මල්ලතර කරගන්න, තමන්ට ඕනෑම දෙයක් කිරීම දක්වා ඌ මහා කාලකන්ණි තැනකටපත් වෙලා තියෙනවා. ඒ මොකද උන්ගේ මුදුන් මුලයි අනිත් මුලුයි සේරම කැපිලා ගිහින් තියෙන හින්දා. ඕක දිහා බලන් ඉන්න මිනිස්සුත් ඉතින් එහාටයි මෙහාටයි වැනි ඉන්නවා. අපි අපේ අනාගතය තීරණය කරන්නේ සතියක් ඇතුළත. ඒක එහෙම නෙමෙයිද? අපි අපේ අනාගතය තීරණය කරන්නේ සතියක් ඇතුළත නැත්තම් දෙකක් ඇතුළත. මොනවා හරි ටිකක් අපේ අතට හම්බ වුණොත් අපි ඒකව පත් කරනවා රටේ නායකත්වයට. අවසානයේ බැරි වුණොත් ඒකනේ දැන් අර අලුත් ක්‍රමේ ඔය මිනිස්සු බර්ත්ඩේ පාටි කියලා දාන්නේ. උපන්දිනේ ඒවා සර්ප්‍රයිස් කරනවා කියලා හරි දැන් අමුතුම කතන්දරනේ මේ යන්නේ. මේ ක්‍රමේ. ඒ මොකද? මුල නැති එක, චින්තනය හිඳිච්ච එක, මේ රට ගැන, මේ ජාතිය ගැන, අපේ දහම ගැන නිවැරදි අවබෝධයක් නැති එක අර හැම එකක්ම සර්ප්‍රයිස් දේවල්ට කැමතියි. ලාමක දේවල්. ඒකනේ දරුවෝ කුඩු වලට යමු වෙන්නේ. ලාමක දේවල් වලට කැමතියි. ඔයගොල්ලෝ මේ පත්තර පොත් කියෝනේ නැතිනේ, තේරෙන්නේ නැතිනේ, පුවත්පත් බලනවා නැතිනේ. අර එක දරුවෙක් ඕලෙවල් පන්තියේද කොහෙද? එයාගේ ගෑනු ළමෙක් යාළුණා කෝල් එකක් දාලා කිව්වා මේ පිරිමි ළමයාට මට මේ ඔයාව කසාද බඳින්න බැරි මොකද මගේ අම්මයි තාත්තයි විරුද්ධයි. තීරණය මොකද්ද? අපි මරමු. අම්මවයි තාත්තවයි. ඒක වන කොල්ලා තව යාළුවෝ දෙන්නෙක් එක්ක යනවා ගෙදෙට්ට. දොර අරිනවා කෙල්ල. කොල්ලා ගෙදෙට්ට යනවා. අර අම්මවයි තාත්තවයි මරනවා. අම්මවයි තාත්තවයි. මරලා එළියට ආපුවාම කරන දේ දන්නෙත් නැහැ. ඒ මොහොතේම පොලිසියට කොටු වෙනවා. මේ පත්‍රවල ගිය කතාවක්. මේක මොකද මේ හේතුව? ඒ තරම්වත් අපේ ඔළුව දැන් ඉස්සරහට යන්නේ නැහැ. අපි ඔද්දල්ලු සමාජයක ඉන්නේ දහම අපෙන් ඈත් වෙලා අපට මඟ පෙන්වූ අපව හරි පාර තුලට යොමු කළ ධම්මානුධම්ම පටිපදාව වෙනුවට අද අපි ක්‍රියාත්මක කරන්නේ මොකද්ද? මෙන්න මේ தত্ত্বය මනාව තේරුම් අරගෙන මම ඉල්ලා සිටින්නේ අවසාන වශයෙන් නැවතත් මේ රටේ මිනිස්සුන්ගේ හදවත් තුලින් ගිලිහී ගිය ඒ අපේ මුල නැවතත් පෝෂණය කළා ඉදිකලේ නැත්තම් හෙට අපි රොඩු ගානට යනවා. අපට කියා දේශයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදු දහම මේ රටින් ඉවත් වෙනවා. පැහැදිලිද? එනිසා පළමුව දහම අවබෝධ කරගෙන සත්‍ය ඉතිහාසය වටහාගෙන අපි අපේ භාෂාවට අවශ්‍ය නිවැරදි තැන දීලා අපි නැවතත් මේ රට ගොඩනගන්න අවශ්‍ය වෙනවා. මම අවසාන වශයෙන් කියන්න කැමතියි මේ ළඟදී නෙමෙයි ඊයේ මම දැක්ක YouTube එකේ මේකක් තියෙනවා. සමීර සමරකෝන් කියන මහාචාර්යතුමා එයා සෛලහා මේ අනුක ජීව විද්‍යාව සම්බන්ධ මහාචාර්යතුමෙක්. එතුමා කැන්සර් වලට බේතක් හොයාගෙන ආයේ කණ්ඩායමත් එක්ක. එයා කියනවා ඒ සඳහා එයා පාවිච්චි කළේ සම්පූර්ණ හෙළ ඖෂධ කියලා. මං මේ රටේ ජීවත් වෙන මිනිස්සෙක් හැටියට ඒකට හරි ආසයි ආදරේ. එහෙම කියනවා නම් වෛද්‍යවරයා බටහිර වෛද්‍යවරයෙක්. එයා පැහැදිලි කරලා කියනවා මේ අපේ ආහාර ගැන අපේ ඖෂධ ගැන. එයා වෙද මහත්තුරුත් එක්ක වට්ටෝරු අරගෙන තමයි මේක හදලා තියෙන්නේ. කොහොම හැදුවත් මට නම් බයයි. ඇයි දන්නවද? දැන් ප්‍රශාන්ත මහත්තයා විස්තර කළා පරිභෝජනවාදය. අපි කතා කරන්නේ හෙළ වෙදකම හොඳයි, බටහිර වෙදකම හොඳයි, ආයුර්වේද වෙදකම හොඳයි ආදී වශයෙන් නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒවා හැම එකම ගත යුතු දේවල් තියෙනවා. නමුත් ඕනම එකක් පරිභෝජන රටාවට අහු වුණොත්, පරිභෝජන වාදයට අහු වුණොත්
බල්ල මරලා හරි සල්ලි හොයන ක්‍රමයට නතු වුණොත් එදාට හෙළවෙදකමත් හෙළබේත් ටිකත් ඉවර වෙනවා. එනිසා පැහැදිලිව ඒ වෛද්‍යවරයා කියන කතා ටික ඉතාමත්ම හොඳයි. එයා හෙළවෙදකම බොහොම මේකක් කරලා සලකනවා. ඒකෙන් ගත්ත නිස්සාර වලින් එයා මේ ඖෂධය හදලා තියෙන බවත් පැහැදිලිව එයා කියනවා. නමුත් මම එතුමාගෙන් මේ කතාව දැම්මොත් මම එතුමාගෙන් ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. මේ භෞතික දේ ගැන විතරක් බලන්න එපා. හෙළවෙදකමේ තිබුණේ බේත් නෙමෙයි. හෙළවෙදකමේ තිබුණේ ඉතාමත් ගාම්භීර කතාවක්. මොකක්ද ඒ කතාව? ආහාර විහරණ සහ අධ්‍යාත්ම කියන කතාව. අධ්‍යාත්මයෙන් තොරව කවමදාකත් මේ හෙළවෙදකම පිහිටන්නේ නැහැ. මේක මුදලට විකිනෙන්න ගියොත් ඒ මනෝභාවය අපේ මිනිස්සුන්ට ඇතුල් වුණොත් එදාට මේකේ ಗುಣ පිහිටන්නේ නැත. ගුණය ඇත්තේ රසායනික ද්‍රව්‍යවල පමණක් නොවන බව බුදුදහම දැනගත් කෙනෙක් දන්නවා. අධ්‍යාත්මික ශක්තියකට ඉතා වැදගත්. ඒ නිසා තමයි ආහාර විහරණ සහ අධ්‍යාත්මය කියන ගුණාංග තුන හෙළවෙදකම තුල ඉගන්වන්නේ කියලා දෙන්නේ. එතකොට මේ ආහාර මටත් වඩා හොඳට මේක ගැන දන්නවා අපේ ડોક્ટર කුසුමානන්ද ඉන්නවා. මේ එතුමා දන්නවා. මම මේ කියන්නේ ආහාරය ගැන කතා කළාට ඖෂධ ගැන කතා කරන්නේ මේ මහාචාර්යතුමා කියනවා ප්‍රොෆෙසර් මම හැදුවේ බේතක් නෙමේ කැන්සර් වලට ආහාරයක් කියලා. ඒ අපේ concept එක. ආහාර. මං හැදුවේ ආහාරයක්. ඒක ගන්නේ ආහාරය. එතකොට අපිට සනීප කරගන්න පුළුවන්. මේකට වැඩිම ඖෂධය අරන් තියෙන්නේ ගොරක වලින් කියලා කිව්වා. ඒකම එයා කිව්වා ගොරක තනියෙන් කෑවට මේක වෙන්නේ නැහැ. ගොරක අනිත් ඒවත් එක්ක මිශ්‍ර කරලා කන්න ඕනේ. ඉතින් අපි කලේ මේවනේ. අපි කලේ මේවනේ. 3-5 කියලා දැම්මා. මේ අපේ සන්දර්භය. අද ඒක වෛද්‍ය විද්‍යානුකූලව බටහිර වෛද්‍යවරුන් ඔප්පු සිද්ධ කරනකොට තමයි අපිට හිතෙන්නේ ෂා කොච්චර හොඳද කියලා. හැබැයි අපිට වෙද මහත්තයා ඒ ගුලිය අඹරලා මේක ගිහින් කාපන් ගිලපන් කිව්වට අපිට හයියක් ආවේ නෑ ඇඟට. ඒ තරමටම අපේ හෙළවෙදකම අර මුල් කපපු මිනිහගෙන් උදුරගෙන පල්ලෙහාට දැම්මා. එක්කෙනෙක්වත් හිටියේ නෑ ඒව ගැන කතා කරන්න. අපි සුද්දට විරුද්ධව විතරයි කතා කළේ. සුද්ද ඇති කරපු ක්‍රමයට විරුද්ධව කතා කළේ නෑ. අදත් අපි කරන්නේ ඒකමයි. වංචනිකයාට විරුද්ධව කතා කළාට අපි සමස්ත රටේ තියෙන අර මහා පිරිහීම ඒ ක්‍රමය හරහා ඇති වූ පිරිහීම දකින්නේ නැහැ. අපිට බලය ගන්න ලේසි. අරයට කෑ ගැහුවොත් එයාට කෑ ගහලා මම නම් ඒක කරන්නේ නැහැ. ඌ හොරා වුණාට මම හොරා නෙමෙයි මට දීපන් කියලා කියන එක තමයි කියන්නේ. ඒ නිසා අපි එතනින් අත මිදෙන්න ඕනේ. මම මේ ඊටාම කෙටියෙන් කිව්වේ මේ කෙටියෙන් මම හඳුන්වා දුන්න එකම එක දෙයයි අපේ මුල් කැපුවා. නැවත වරක් ඒ මුල් අපි සවි කරගත්තොත් අපි අනාගත සමාජයට සවි කළොත් මේ රට මිත්‍රවරුනි හෙට දවසේ නැවතත් ලෝකෙන් උතුම් රට බවට පත් වෙන එක වළක්වන්න කාටවත් බෑ. බොහොම ස්තුතියි. අපිට කාලය හොඳටම හරස් වුණා. නමුත් කරන්න දෙයක් නැහැ. මේ විදිහට තමයි අපිට මේ වගේ දීර්ඝ සාකච්ඡාවන් කරන්න වෙන්නේ. වැඩිපුර කාලයක් අවශ්‍ය වුණත් ඉතා කෙටියෙන් හරි සිසර මහත්මයා මේ කරපු දේශනාව ඉතාම අගයකට සලකනවා. ඒ වගේම මහාචාර්ය ප්‍රශාන්ත මහත්මයා කරපු ඉතා ගැඹුරු සහ හරවත් දේශනාව ඉතාම අගයකට සලකනවා. සහ ඔබ දෙපළට මගේ අවංක ගෞරව ස්තුතිය පුද කරනවා. ඒකම අපිට මේ ශාලාව පහසුකම් ලබා දීමෙන් නිවාස සැලසුම් සහ ගොඩනැගිලි මධ්‍යස්ථානයේ කරපු සේවයක් ඉතාම ඉහළින් අගය කරනවා. ඒ වගේම අවසාන වශයෙන් යථාර්ථ මාධ්‍ය ආයතනයේ විසින් මේ කරන ලද සේවයක් ඉතාම උතුම් සේවයක් විදිහට සලකලා මගේ ස්තුති කතාව අවසන් කිරීමට පෙර පැමිණි ඔබ සැම ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. මෙවැනි වැඩසටහනක් කර ගැනීමට ඔබ නැතුව මේ කරන්න බැරි බව මතක් කර දෙමින් ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.